ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ගොඩක් අය ලැබි වෙලා තියෙනවා, යොමු වෙලා තියෙනවා. ඒක හරි වාසනාවක්. කවදාවත් මේ ධර්මය අතාරින්න එපා. එළියේ ඉඳගෙන නම් ඕනේ තරම් මේකට දොස් කියනවද නැද්ද? දොස් කියනවා. බුදුහාඳුර මොකද දේශනා කරේ? ඒහි පස්සිකෝ. ඒ කියන්නේ එන්නනේ ඇවිල්ලා බලන්න. මේක ඇවිල්ලා බලපු කෙනෙක් මේ ධර්මයේ ජීවිතේ පුරුදු කරපු කිසි කෙනෙක් මේකට දොස් කියනවද? නෑ නේ. ධර්මයේ පුරුදු කරපු කවුරුවත් දොස් කියන්නේ නෑ. මේ ත්‍රිවිධ රත්නය සරණ ගිහිල්ලා ධර්මයේ ජීවිතේට ගලපගත්ත කිසි කෙනෙක් මේකේ දොස් කිය අඩුපාඩු කිය තැන තැන යන්නේ නෑ. එයාලා ධර්මයත් එක්ක ඉස්සරහට යනවා. හැබැයි මේකේ අඩුපාඩු කිය එක එක්කෙනාට ඇගිල්ල දික් කර එක එක්කෙනාට චෝදනා කර ධර්මයට ගරහන පිරිසක් ඉන්නවා නම් ඉන්නේ ඒ ධර්මයේ ජීවිතයට ගලපගත්තේ නැති පිරිසක් නේ. ඒ නිසා හරි වටිනවා මේ බෞද්ධ දර්ශනය කියන්නේ හරි වටින දර්ශනයක්. ඒක කොච්චර වටිනවද කියනවා නම් උදාහරණ හරි නිදහසේ යෝජනාව කරා ඒහි පස්සිකෝනේ එන්න ඇවිල්ලා බලන්න. ඇවිල්ලා වැරදි නම් මේක අනුගමනය කරන්න එපා. මේක හරි කියලා හිතනවා නම් ජීවිතේට අරගන්න. එහෙම උන්වහන්සේ දේශනා කරේ ඒ ධර්මය අපි අද ජීවිතේට ගලප ගන්න හරි වාසනාවක්, හරි සතුටුයි. මේ ධර්මය අතහැරගන්න එපා. මේ තුනුරුවන අතහැරගන්න එපානේ. අපිට තියෙන්නේ සරල තුනක් තියෙනවා. මොකද්ද? බුද්ධ, ධම්ම, සංඝ. තුනුරුවන් සරණ යනවානේ. ඇයි සරණ යන්නේ? හාමුදුරුවෝ ඇවිල්ලා දෙනවා. ඉතින් අපිත් ගන්නවා යනවා. හාමුදුරුවෝ බුද්ධ සරණං ගච්ඡාමි කියන්න කියන නිසාද කියන්නේ? නෑ. එහෙනම් අය අපි කියන්නේ. ඔව් ඒ කියන්නේ විවිධ අරමුණු අපේ තියෙනවා. ඒකේ සැබෑම අරමුණ තමයි අපි දැන් හිතන්නකෝ සිල් සමාදන් වෙන එක හැමදාම කරන්න ඕනේද? සිල් ගන්න එක හැමදාම කරන්න ඕනේද? නෑ. සිල් ගන්නවා නම් ගන්න ඕනේ කී පාරක්ද? එකපාරයි නේ. සිල් ගන්න එක හරියට ගන්නවා නම් ගන්න ඕනේ කී පාරයිද? එකපාරයි. හැබැයි අපි මොකෝ කරන්නේ? උදේ පින්කමක් තිබ්බත් පන්සිල් ගන්නානේ. දැන් ගිහි ඔයත්තන්ට නම් රකින්න තියෙන සීලය මොකද? පංචශීලය නේ. ඔය පන්සිල් උදේට දුන්නත් පන්සිල් ගන්නවා. දවල්ට පන්සිල් දුන්නත් ගන්නවා. රැයට දුන්නත් ඒක පන්සිල් සමාදන් වෙනවා. දැන් අද බණට කලිනුත් පන්සිල් ගත්තනේ. ඔව් පන්සිල් සමාදන් වෙනවා. නිතර සමාදන් වෙනවා. හැබැයි ඇත්තටම සීලය කියන්නේ නිතර සමාදන් වෙන්න ඕනේ එකද? නෑ නේ. එකපාරක් හරියට සමාදන් වුණා නම් හරියට සමාදන් වන එක සීලය මුළු ජීවිත කාලෙටම ඇති. දැන් අපි පොයේ දවසට අලුත් කරගන්න පුළුවන්. සිල් පහ ටිකක් වැඩි කරගන්නවානේ. දැන් පොයේට සිල් ගන්නකොට කීයක් විතර ගන්නවද? 8 සිල් නේ. සිල් 8ක් ගන්නවා. මේ එතෙන්දි කරන්නේ ඔය පොයේට ඇවිල්ලා අපි කරන්නේ රහතන් වහන්සේ කෙනෙක්ව අනුගමනය කරන එක. ඒක ලේසියි තමයි. ඒක ටිකක් අමාරුයි නේ. ඒ නිසා හැමදාම අපිට 8 සිල් ගන්න බෑ. අපි ගන්නවා සාමාන්‍ය නිත්‍ය සීල විදිහට මොකද ගන්නෙ? පන්සිල්. පන්සිල් රකින්න බෞද්ධ වෙන්න ඕනේද? ඈ? නෑ. පළවෙනි එක ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න. බෞද්ධයෝ විතරද ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ? නෑ. හැමදෙනාම මේ පන්සිල් රකින්න එක ජීවිතේට පුරුදු කරන්න නේ. අද මේ බණ ටික අහන්න දැන් මේක පටිගත වෙනවා. මම හිතන්නේ ඉස්සරහට දැන් අද ධර්මශාලාවේ අහන පිරිසට වඩා පිරිසක් මේක එළිය අහන්න පුළුවන්. දැන් බෞද්ධත්වනේ කොහොමත් මම හිතන්නේ මේ ඉන්න බහුතරයක් බෞද්ධද නැද්ද? බෞද්ධ නේ. ඒතර ඔයත් පන්සිල් දන්නවා, පන්සිල් අහලා තියෙනවා. මේක එළියේ ඉන්නවා පන්සිල් ගැන සමහර විට අහලා නැති පිරිසක් නේ, බෞද්ධ නොවන පිරිසක්. ඒතකොට යාලට අපිට යෝජනාවක් කරන්න පුළුවන් පන්සිල් රකින්නේ බෞද්ධයෝ නෙවෙයි නේ. පන්සිල් රකින්න බෞද්ධ වෙන්න ඕන එකක් නෑ. ප්‍රාණඝාතයෙන් වළකින්න. ඒක මිනිස්සුන්ගේ හොඳ ලක්ෂණයක් නේ. හොරකම් කරන එකෙන් වළකින්න. ඒක මිනිස්සුන්ගේ හොඳ ලක්ෂණයක්. දැන් බෞද්ධයෝ විතරක් හොරකම් කරන්න හොඳ නෑ කියලා එකක් තියෙද? නෑ. කවුරුවත් හොරකම් කරන්න එපා නේ. කාමයේ වර්ධව ඇසිරෙන්න එපා. ඒ කියන්නේ අපිට තියෙන ඉන්ද්‍රිය පහක් මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉන්ද්‍රියන් වලින් වැරදි අරමුණු ගන්න එපා නේ. දැන් ඇස් දෙකට හොඳ දේවලුත් පේනවා, නරක දේවලුත් පේනවා නේ. අපිට මේ පේන එක වළක්වන්න බෑ. හැබැයි අපි ඒවායේ අරමුණු ගන්නකොට දැනගන්න ඕනේ හොඳ දේවල් එකතු කරගන්න, වැරදි දේවල් අයින් කරන්න. ජීවිතේ ඔන්නෝක හොඳට පුරුදු කරන්න. හොඳද? මොකක්ද දන්නවද? ඔය සමහරු මගෙන් අහන අනේ හාමුදුරුවනේ අපි බණක් අහන්න ගිහිල්ලා හාමුදුරුවරු 5-9කගෙන් බණ ඇහුවොතින් ඒ හාමුදුරුවෝ 5-9 කියන්නේ කරුණු 5ක් නේ. සමහරු ඉන්න රහතන් වහන්සේලා ඉන්නවා නේ. සමහරු බුදු වෙලා ඉන්නවා.
විවිධ එක බල ලැබිච්ච අය ඉන්නවා. ඒ සමහරු කියනවා ඒක අමුතු ප්‍රශ්න අපේට තියෙනවානේ. සමහරු කියනවා බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවේ. ඒ පිරිසක් ඕකට මේ තමන්ගේ මතය හරි කියලා ඔප්පු කරන්න දඟලනවා. සහ තව පිරිසක් පැත්තක ඉඳගෙන නෑ ඒක එහෙම වෙන්න බෑ. නේ? අර අයට තර්ක කරනවා. මම කියන්නේ බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනත් ඉන්දියාවේ ඉපදුනත් නිවනට ඒක අදාළ වෙනවද? බුදුහාමුදුරුවම දේශනා කළා තියෙනවා නේද? ඒව අපිට අදාළ වෙන්නේ ඒවා නෙවෙයි. ඒව අපි තර්ක කළ යුතු තැන් නෙවෙයි. ඒ සමහරු මගෙන් උත්හාන හාමුදුරුවෝ ඇත්තටම බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනත් දන්නේ නැහැ නේ. බුදුහාම ලංකාවේ මේ තැන ඉපදිලා කියලා කියන අපිට වැඩක් තියෙන. මම කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ නෙවෙයි කොහේ ඉපදුනත් අපිට වැඩක් නැහැ. ඒක නෙවෙයි වැඩක් තියෙන්නේ. උන්වහන්සේගේ දර්ශනය අනුගමනය කරනවාද කියන එකනේ. උන්වහන්සේ දේශනා කරපු දර්ශනය අනුගමනය කරන අය හරි අඩුයි. බුදුහාර ලංකාවේ ඉපදුනා කියලා කියන තර්ක කරන පිරිසයි බුදුහාර ලංකාවේ ඉපදුන්නේ නැහැ කියලා තර්ක කරන පිරිසයි වැඩි පන්සිල් රකින්න අයට වඩා. නැද්ද? මෙතන ඉන්නවද එකම කාට හරි කියන්න පුළුවන් එක්කෙනෙක් හරි ඉන්නවද? හාමුදුරුවෝ අපේ පවුලේ අපි හැමෝම පන්සිල් රකින්නවා. පුළුවන්ද කියන්නේ? මම කියන්නේ අපි මේක බෞද්ධයන්ගෙන් එළියට මේ යෝජනාව දෙන්න කලින් නිකමට හොයලා බලන්න බෞද්ධ ඇත්තෝ පවුලේ හැමෝම එකතු වෙලා පන්සිල් ටික රකින්න පවුලක් තියනවද? කියන්න පුළුවන් හාමුදුරුවෝ අපේ පවුලේ අපි හැමෝම පන්සිල් ටික රකින්නවා. ප්‍රාණඝාත කරන්නේ නැහැ. මදුරු එක්කත් බලන්නේ අපේ ගෙදර අයලා. හොරකම් කරන්නේ නැහැ. අම්මලානේ ගොඩක් ඉන්නේ නේ. ඉන්නවද තාත්තගේ සාක්කුවේ රුපියල් 100ක් ආයෙ ගත්තේ නැති අම්ම කෙනෙක්? නෑ නේ. හිතන්න ගෙවල් ඇතුලේ අපේ හොරකම ඇත්තලා නෑනේ. අම්මගෙන් තාත්තගෙන් හොරා නොකාපු දරුවෙක් ඉන්නවද? නෑ හොරකමගේ ඇතුලේ ගිහිල්ලා නෑ. කාමේ වර්ධව හැසිරීමෙන් ඈත්ලා නෑ. බොරු කියන එකෙන් ඈත්ලා නෑ. සුරා පාවිච්චි කරන එකෙන් ඈත්ලා නෑ. පන්සිල් ටික තාම ගේ ඇතුලේ රකින්න පුරුදු වෙලා නෑ. හැබැයි අපිට තියෙන ප්‍රශ්න තමයි මේ බුදුහාර ලංකාවේ ඉපදුනාද නැද්ද නම් දන්නේ නෑ. ඔව් අපි ප්‍රශ්න කරන්න ඕනේද? නෑ අපිට ඕව වැඩක් නෑ නේ. හරිද? මට තියන්නේ ඒව ප්‍රශ්න කරන්න එපා. ඔය සමහර තැන්වලදී සමහරු රහත් වෙලා කියලා මත ඉදිරිපත් කරනවා. අඩුම කෙනෙක් රහත් වුණා හෝ නොවුණා කියන එකවත් අපිට වැඩක් තියෙනවද? නෑ. කිසිම කෙනෙක් එයා රහත් වුණාද නැද්ද අපිට අදාළ නෑ. ඒක යාරණ්‍යයි. අපිට වැදගත් වෙන්නේ මොකක්ද? මම තාම රහත් වෙලා නෑ. මම තාම සංසාරයෙන් ගැලවිලා නෑ. තාම මම මේ සංසාරේ ඇලිලා ඉන්නවා. ඒක තමයි මට වැදගත් වෙන්නේ නේ. එක එක්කෙනා රහත් වෙච්ච හෝ බුදු වුණාද නැද්ද? එක එක්කෙනාගේ බල එක එක්කෙනාගේ මත අපිට වැඩ නැහැ. මම ඔබට යෝජනා කරනවා දේවදත්තගේ උනත් කමක් නැහැ. හොදක් තියන අරගන්නනේ. කාගේ උනත් කමක් නැහැ. වැරද්දක් තියන අය කරන්න. අපිට තියෙනනේ කාලාම සූත්‍රය දේශනා කරන්නේ. අපිට තියෙන අයිතිය හිතන්න විමසන්න. දැන් මේ බණ අහනකොට ඔයත් වද බණ අහනවා. සමහර තැනකදී ඔයත් හිතනවා නම් මේ හාමුදුරුවෝ කියන නිසා තමයි මේ ටික පිළිගන්න ඕනේ. එහෙම පිළිගන්නවද? නෑ මා සමනෝ නෝගරුනේ. ඒ කිව්වේ මාගේ ශ්‍රමණයන් වහන්සේ කියනවා කියලාවත් පිළිගන්න එපා. අනේ පරම්පරාවෙන් ආව කියලාවත් පිළිගන්න එපා. පොතපතේ තිබ්බ කියලාවත් පිළිගන්න එපා. ඔය අපේ තියෙන සමහරුන්ගේ කියනවනේ කූඩැල්ල මෙට්ටේ තියන්න පුළුවන්. බෑනේ සමහරුන්ගේ තියෙන සමහර ගති අයින් කරන්නම බෑ. පරම්පරාව වලින් එන ඒවා සමහර ඒවා අයින් කරන්නම බෑ. ඔය බණකට එහෙම යද්දි මොනවද අරන් යන්නේ? බණ ගෙදර ඇයිද? සමහර පින්කමකට යනවනම් අපේ රටේ මොනවද අරන් යන්නේ? සීනිනේ. කවන්නේ. ඇයි ඒ? මොකටද සීනි අරන් යන්නේ බණ ගෙදර කියන්නේ? බණක් කිව්වොත් මලගයක් කිව්වොත් දානයක් කිව්වොත් අපේට පේන්න බෑ සීනිනේ. ආයි පින්කමක් කිව්වොත් සීනිව තමයි. සීනි නැති පින්කමුත් නැහැ පින්කම් නැතුව සීනි හොයන්නත් නැහැ. මම කියන්නේ කමන්නේ. බෞද්ධ කියන්නේ මොකක්ද? බුද්ධිමත් කියන එකනේ. බුදුහාමුදුර දේශනා කරාද උන්වහන්සේ කරපු එකම කරන්න කියලා. නෑ මේවා මේ කරපුව කරන දර්ශනයක් නෙවෙයි මේක. මේ මල් පහන් තියලා වැදලා ගන්න පුළුවන් දර්ශනයක් නෙවෙයි මේක. කොහොමද මේක ගන්න ඕනේ? අවබෝධය තුලින් නේ. මම හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේ පෙන්නන සීමාව නෙවෙයි. ඒකනේ බුදුහාමුදුර කරේනේ. බෝසතාණන් වහන්සේ දැක්ක සීමාවෙ හිටියේ නෑ. ලෙඩෙක් දැක්ක එතනින් එහා හිතුවානේ. මලමිණියක් දැක්ක එතනින් එහා හිතුවා. වයසක කෙනෙක් දැක්ක එතනින් එහා හිතුවා. පැවිදි කෙනෙක් දැක්ක එතනින් එහා හිතුවා. එතනින් එහාට හිතපු නිසා තමයි බුද්ධත්වය අවබෝධ කරගත්තේ. අපි වුණත් දකින්න තැන හිර වෙන්න හොඳ නෑ. නිදහස තියෙනවා අපිට නේ. හිතන්න නිදහස. දැන් බඩකට යද්දි සීනිම අරගෙන යනවා පොලිමේ. සාමාන්‍ය බඩහන්න වැඩියෙන් වෙන්නේ 7න් පස්සේද 8න් පස්සේද? ගෙවල 8න් පස්සේ මාර බෞද්ධයෝ අපිට ඉන්නේ. හරි. ඒ නිසා අපි ගොඩාක් දැකලා තියෙනවා බණ ඉවරුණන් පස්සේ සීනි පොලිමට මලු අරගෙන එන බෞද්ධයන්ට අපි ඕනේ තරම් දැකලා තියෙනවා. ඊට පස්සේ තමයි මමත් නිකමට කල්පනා කරේ ඇයි මෙච්චර සීනි බගේ? මොකද හේතුව? මෙතන ඉන්නවද බණකට කවදාවත් සීනි ගෙනියපු නැති එක්කෙනෙක්?
නැහැනේ. එහෙනම් කියන්නේ ඇයි ගෙනියන්නේ? හිතන්න ඔබේ දරුවෙක් දවසක ඔබත් එක්ක බණකට යද්දි දකිනවා අම්මයි තාත්තයි බණට ගෙනියන්නේ මොනවද? සීනි. ඔබේ දරුවත් කවදා හරි දවසක තනියම පින්කම ගියොත් ගෙනියන්නේ මොනවද? මොනවද? අම්මයි තාත්තයි ගෙනිච්ච අපි ගෙනියනවා. පරම්පරාවෙන් ගෙන නිසා අරන් යනවා. මතක තියාගන්න මේ බෞද්ධ දර්ශනය අවබෝධ කරගන්න නම් නිවන අවබෝධ කරගන්න නම් පරම්පරාවෙන් එනේවටම හුරු වෙලා වැඩක් නැහැ. අර රටාවකට ගිහින් වැඩක් නැහැ නේ. කවුරුවත් කරන ඒවා කියන ඒවා කළා වැඩක් නැහැ. හිතන්න පුරුදු වෙන්න. ඔය අපේ ලස්සන කතාවක් තියෙනවා පරම්පරාවෙන් ආපහු කරන්න ගිහිල්ලා ඉච්ච වැඩක් හොඳද? මේ එක දේවාලයක් තියෙනවා. මේ දේවාලේ කපු මහත්තයෙක් ඉන්නවා. මේ කපු මහත්තයට ඉන්න පුතෙක්. ඔය පුතා දේවාලේ පැත්ත බලාදක ඉන්නේ. දේවාලේ වැඩවලටවත් ඒවට කිසිම මේ උදව්වක් ඒ සම්බන්ධයක් නැහැ. තාත්තා තමයි දේවාලේ වැඩ ටික කරන්නේ. දැන් මේ හැමදාම තාත්තා දේවාලෙට යන වෙනවා. තාත්තට තනියෙන් යන්න කම්මැලි වගේ. ටික දවසක් ගිහලා තාත්තා මොකද්ද කරේ? බලු පැටියෙක් හොයාගත්තා. ওই බලු පැටියක් දැන් හැමදාම උදේට දේවාලෙට යද්දි අරගෙන යනවා. ගිහිල්ලා එද්දි එක්කගෙන එනවා. ටික කාලයක් යද්දි බලු පැටිය ටිකක් උස්මහත් වෙලා ටිකක් ලොකු වුණා. ඊට පස්සේ මේ එන අයට ටිකක් බුරන්න වගේ ගත්තා. දැන් මේක කරදරයක්නේ. ඒ නිසා අර කපු මහත්තයා මොකද්ද කරේ? දැන් මෙයාට බලු පැටිය නැතුවත් බෑ. එයා මුරතලේ නැති කරන සතානේ. මෙයා මොකද්ද කරන්නේ? හැමදාම උදේට බල්ලත් එක්ක යනවා දේවාලෙට ගිහිල්ලා ඉස්සරහා තියෙන කණුවක් දේවාලේ. ඔය කණුවේ බල්ලව ගැට ගහනවා. ගැට ගහලා ඉවර වෙලා කපු මහත්තයා ඇතුළට ඇවිල්ලා තමයි දේවාලේ වැඩ ටික කරන්නේ. දැන් මෙහෙම කාලයක් යද්දී මේ කපු මහත්තයා මිය යනවා. කපු මහත්තයා මිය ගියන් පස්සේ දේවාලේ වැඩ ටික බාර ගන්න වෙනව කාටද? පුතාට බාර ගන්න වෙනවා. හැබැයි පුතා ඒ හැටි යන්ත්‍ර මන්ත්‍ර දන්නේ නැහැ. එහෙම මෙහෙ ඉගෙන ගත්ත මන්ත්‍රයක් දෙකක් දන්නවා. මේක පුරුදු වෙලා පුතා මොකද්ද කරේ? දැන් මෙයා හෙව්වා. තාත්තා කොහොමද වැඩ ටික කරේ? තාත්තා ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? බල්ල එක්ක යනවා දේවාලේ ගිහලා කණුවේ ගැට ගන්නවා. දැන් මේක පිළිවෙලනේ. තාත්තා කරපු එකම කරන්න ඕනේ. එහෙම කියලා හිතලා මෙයාත් මොකද කරන්නේ? හැමදාම උදේට බල්ල එක්කන් යනවා දේවාලෙට ගිහිල්ලා බල්ල ඉස්සරහා කණුවෙන් ගැට ගහනවා. ගැට ගහලා තමයි ඇතුළට ගිහිල්ලා දේවාලේ වැඩ ටික පටන්ගෙන ටික කාලයක් ඉතින් හිමින කරගෙන යනවා. යද්දී බල්ලත් මැරෙනවා. හරිද? දැන් මෙයාගේ ඔළුවේ එකක් තියෙනවා. උදේට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? බල්ලකට ගහන්න බෑ කණුවේ. තාත්තේ කරපු වැඩේනේ. තාත්තා කරපු එක දැන් කරගෙන යන්නත් එපා. එහෙම කියලා හිතලා මෙයා දැන් කල්පනා කරා බල්ලෙක් ඉන්නත් ඕනේ. ගෙනාවු බල්ලත් මැරුණා. ඊට බල්ලත් නැති වුණා. බැරෙන ගාන්න බල්ලෝ ගේන්නත් බෑ. ගේන බල්ලොන්ට කන්න බොන්න දෙදී හදාගන්න එකත් කරදරයක්. වෙන්න ඕනේ මොකද්ද? කණුව ළඟ බල්ලෙක් ඉන්න එක. හරිද? ඒ නිසා මෙයා මොකද්ද කරේ? අර බල්ලව සිහි වෙන්නත් එක්ක අර ඉස්සරහ කණුව ළඟින් හැදුවා බල්ලෙක්ගේ පිළිවෙල. හරිද? දැන් ඔන්න දේවාල ඉස්සරහා තියෙනවා බල්ලෙක්ගේ පිළිවෙල. ලංකාවේ මිනිස්සුන්ට දේවාල වල පන්සල් වල ආයෙත් පිළිම පේන්න බෑ. අපේ ලංකාවේ අයට පන්සලක දේවාලයක ඔය වගේ තැනක පිළිමයක් තිබ්බොත් ආයෙ බල්ලුද කියලා දාලා නැහැ. පේන්න බෑ දැක්ක තැන වදිනවා. හරිද? දැන් ඔන්න දේවාලෙට එනවා කට්ටිය. දුර ඉඳන් එනවා. ඇවිල්ලා පූජාවට්ටි කරේ තියාගෙන ඇවිල්ලා දැන් ඔන්න දේවාලේ පොලිමේ ඉන්නකොට පේනවා මෙන්න පැත්තක තව පිළිවෙලක් තියෙනවා. හරිද? ආපහු මොකද්ද කරන්නේ? ගේන පූජාවට්ටියෙන් ටික පුරුදු වුණා. අර මලක් දෙකක් එහෙම අරගෙන තියෙනවා. දැන් එක්කිනා දෙන්න මේක ටික අර බල්ලගේ පිළිවෙටත් පූජා තියන්න ගත්තා. කාලයක් ගිහිල්ලා මොකද කරන්නේ? දේවාලෙට එන අය පූජාවට්ටි දෙක ගානේ ගේනවා. හරිද? ගෙනල්ලා පළවෙනි පූජාවට්ටිය තියනවා අර බල්ලගේ පිළිවෙට. තියලා ඉවර වෙලා තමයි ඇතුළට ගිහිල්ලා පොලි විඳගෙන අර ඇතුළේ දෙවියන්ට පූජාව තියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕනෙම දෙයක සාමාන්‍ය රටාව යද්දී ඒක සාමාන්‍යයි. හැබැයි විශේෂ මොකක් හරි තියෙන එකේ විශේෂතාවයක් පේනවා. දැන් දේවාලයක් කිව්වම සාමාන්‍ය දේවාල වගේ මේකත් සාමාන්‍ය දේවාලයක්. හැබැයි අර එළියේ තියෙන බල්ලගේ පිළිවෙල නිසා දැන් මේක ටිකක් විශේෂයි. හරිද? මොකද පූජාවටි දෙයක් කියනවා. අර බල්ලටත් පිළිවෙල තියෙනවා. අර කපු මහත්තයා හිතන තාත්තා නැහැනේ දැන් පුතාට ඉන්නේ. පුතාට හිතනවා මාන වැඩේ එන අයගේ ආකර්ෂණය ඇතුලේ දෙවියන්ට වඩා තියෙනවා එළියේ පිළිවෙල. හොඳද? මෙයා මොකද්ද කරේ? ඇතුලේ තිබිච්ච දෙවියන්ගේ පිළිවෙල අයින් කරා. අයින් කරලා ඉවර වෙලා එළියේ තිබිච්ච පිළිවෙල උස්සගෙන ඇවිල්ලා තියාගත්ත දේවාලය ඇතුලේ. හරි. දැන් ඇතුලේ තියාගෙන අර බල්ලගේ පිළිවෙල පොඩ්ඩක් වෙනස් කරා. පොඩි මාලයක් එහෙම දාලා දත් එහෙම ටිකක් උල් කරලා. ඔන්න දැන් දේවාලය ඇතුලේ තියපු බල්ලගේ පිළිවෙලට අපේ මිනිස්සු දුර තියලා හොඳද?
මම කියනවට නිගමට ලංකාවේ ඔය දේවාල පස්සේ යන්න කලින් යන හැම දේවාලකම පොඩ්ඩක් හොඳට බලන්න හොඳද? සමහරවිට ඔයත් දන්නේ නැතුව මේ බල්ලෝගේ පිළිම ටිකක් වෙනස් කරලා එහෙන් මෙහෙන් දාලා ගත්ත ඒවට පූජා තියනවද කියන්න බැරි කමක් නෑ. හොඳට හොයලා බලන්න. ලංකාවේ නැතුවනේ මෙහෙම තැන් නිකමට හොයලා බලන්න සමහරට ඇති වෙයි තැනත් හොඳ. ඉතින් කොහොම හරි එළියේ තිබිච්ච බල්ලගේ පිළිම ඇතුළට ගත්ත. දැන් අපි අය මොකද කරන්නේ? දුර තියා කරේ තියාගෙන ඉන්න පූජාවට ගෙනල්ලා අර බල්ලගේ පිළිමෙට පූජා කරනවා. බල්ලෝ කියලා කියන්නේ එතකොට ඉතින් කිය ගෞරවයෙන් සුනක දේව ප්‍රතිමාවට අර පූජාව තියනවා. හරිද? දැන් බලන්න තාත්තා කරපු එකම පුතා කරන්න ගිහිල්ලා මොකෝ වෙන්නේ? කොහේවත් හිටපු බල්ලෙක් දේවිය වුණා. මේ මිනිස්සුගේ මෝඩ වැඩ නිසා දෙයියොත් බල්ලෙක් ගහන්න වැටුණා. දැන් ඔය වගේ දේවල් ඕනේ තරම් තියෙනවා. මම කියන්නේ අම්මා තාත්තා කරපු දේම අපි කරන්න ඕනේ කියලා එකක් තියෙද? නෑ.